අදිති වීඩියෝ එක ටිකක් දිග වෙයි අනිවාර්යෙන්. මොකද මේ ගොඩක් තියෙනවා මේ ආරන්නේ මේක පෙන්වන්න. ඒකින්ද ගොඩක් අනිවාර්යෙන් වීඩියෝ එක දිග වෙයි. යාළුවනේ ඉතින් අද යන්නේ අපි මාර අභිරහසක් ගෙනන්න. කොහේ කියලා හිතන්නේ? මෙහි තියෙනවා මෙහෙ නෙවෙයි කිලෝමීටර් 30ක් 40ක් යන්න ඕන. එහාට ගියාට ඔස්සේ තියෙනවා බැද්ද විහාරය කියලා විහාරයක්. අන්න එතනට තමයි යන්න හදන්නේ. ඉතින් මාර අමාරු ගමනක්. පාර හොයාගෙන යන්න ඕන. මං ජීවිතේට ගිහිල්ලා නැහැ. මගේ තව යාළුවෝ 3 දෙනෙක් යනවා. ඒ 3 දෙනාම ජීවිතේට ගිහිල්ලා නැහැ. පාරවල් හොයාගෙන තමයි යන්න ඕන. ඉතින් මේ vlog එක වැටෙනවා කියන්නේ මං ජීවිතෙම අතරේ. ඉතින් ගිහිල්ලා බලලා අපි බලමු මේ යන ගමන් හම්බ වෙමු. වැඩි කතාවක් නැහැ. යන ගමන් හම්බ වෙමු. ඔහොම ඉන්න. Hai, baru nih. Ini nambang atana pawarin nih anna tiga. Kalau ini nih, ikan ter pawarin dalam nih anak orang ini, kalau dia tuh yang ini ya. Misalnya gitu kalau misalnya ada loh. Itu nih gila nih alle par. Karena medan nih istirahat di kedai mana tuh? මේ පාර දිගටද යන්න ඕන? අඹුරු පිටි පාර තියෙන. ඔව් ඔව්. ඒක ගිහිල්ලා ඇලවෙල පාර තියෙන. හා? ඒක යන්න ඕන. ඇලවෙල පාරනේ. නෑ මහ පාරයි. ඇලවෙල පාර. ඇලවෙල පාර. ඔව්. හරි හරි. තියෙන ඊරියතොට හන්දියේ කියලා. ඊරියතොට හන්දිය. ඔව්. දැන් මේකේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර වගේනේ. 3ක් විතර වගේ තියෙයි. ඔව් 3ක් විතර ඇති. ඒක හන්ද පහිනකොටම එතන මේ මෙහෙම යනකොට එතන ඉස්කෝලේ තියෙන උඩින් ඉස්කෝලේ පහු කරන් ගිහිල්ලා දැන් මෙතන යනකොට ඉස්කෝලේ පහු කරන් ගියාම මේ පල්ලම් වගේ. එතන කඩවල් දෙක තුනක් තියෙනවා. එතනින් අහන්න ආයි වපත්තර යාරට යන පාර කොහෙද කියලා. ඇල්ලෙල එහෙම කිව්වම දන්න. ඔව් හරි thank you අනේ. මේ කැලේ යත්තකට ආවා. මෙතන වැරදි පාර මං කිව්වනේ අපි හොයාගෙන යන්න වෙන්නේ කියලා. වැරදි දැන් අයිච් යනවා මේ දැන් නැන්ද කෙනෙක් හිටියා ඒකේ වීඩියෝ කරගන්න බැරි වුණා. මේ වෙනම පාරක් තියෙනවා කිව්වා යන්න. දැන් එතනින් තමයි යන්න වෙන්නේ. අපි එතනට ගිහිල්ලා එන හම්බෙමු. මේ දැන් යන්න ඕන තව ටික දුරක් යන්න වෙනවනේ දැන්. මේ එතනට ගිහිල්ලා දැන් දවසේ ඇවිදින්න වෙයිද දන්නේ නැහැ. හොයාගන්න බැරි වෙයිද දන්නේ නැහැ පන්සල. අවුලක් නැහැ. මේ එතනට ගිහිල්ලා බලමු. අපි යන ගමන් හම්බෙමු. Thank you Ari. Thank you uncle. අපි යනවා. මිනිස්සුගෙන් යනවා. මේ හොයාගන්න බෑ කොහොම හරි පස්සේ මොකද තියෙන්නේ කියලා. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. අද එන්න වෙයිද නැහැ ගෙදර. අපරසත් එක්ක අතරමං වෙලා. අද එන්න වෙයිද කවද එන්න වෙයිද නැහැ. ගිහිල්ලා බලමු ඉස්සරහට. ඉස්සෙල්ලා පාරක් ගිහින් අතරම වුණා අයි කියන්න හිතන්නේ නැහැ කොහේ හරි අලුගෝ ගිහිල්ලා ඕමාරි යනවාද දේවා වැඩිය යන්නේ නැහැ ගමේ මිනිස්සුවත් ඒ පන්සලට වැඩිය යන්නේ නැහැ කිව්වා මේ ඒ කියන්නේ හැන දුෂ්කරයිනේ පන්සල මේ විහාරේ මේ ගොඩක් අය මේ යන්නේ නැහැ කිව්වා ඒ දුෂ්කරයිනේ. ඒකට අපි අපි ගිහිල්ලා බලමු. ඉස්සරහට හම්බෙමු. යාළුවනේ යන අතරතුර අපිට වැවකුත් හම්බ වුණා.
මොනවද යාළුවනේ ඉස්සරහින් ඉන්නේ. ලබුවාගත්ත. ඉතින් පොඩක් ගාලා මන්නේ තේනවා. ගොඩ යන්නයි තියන්නේ. අම්මා. එනේ අපේ යන්න තියන්නේ. වැද්ද විහාරයට යන්නේ. මෙතනද? හරි හරි. අර සල්ලයට ගිහින් නැහැ. හෙල්මට් එක මෙතනින් තියන්න නැත්නම් එතන තියන්න. හරි හරි. හරි හරි. මේක තව උඩහට යන්න පුළුවන්ද නැත්නම් මෙතන? හරි. එහෙමද? වීඩියෝ එකක් ගත්ත කවන්නද? අපිට තම්බු වෙලා ආවේ. පල්ලෙහාට ආවා. ඉතින් මම ඉස්සරහට යනවා. මේ පුරා විද්‍යාව කියනවා වීඩියෝ කරලා කලින් නැහැ කිව්වා. වීඩියෝ දාන්න මේ ටිකනේ කඩලා දාන්නේ උඩ ටික ආයේ නිදන් කඩන හොරු මේව කරලා නේද එහෙම වෙල විනාශ කරලා යන්න එපා ඉතින් නිදන් හොරු එහෙම ඉන්නේ මේ ආරට මේ වෙනානේ කඩලා දාලා දිනු මේ එහෙම ඇවිල්ලා විනාශ කරලා දාන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ මේ එතකොට මේකේ මේ දෙවි කෙනෙක්ද? මේ මොන දෙවියද? ගම්බාර දෙවියද? ගම්බාර දෙවිය. දින ගම්බාර දෙවියන්ගේ පින්තූරයක් අපිට තියෙනවා. දැන් පොඩි චෛත්‍යයක් තියෙන මේ ගල් පර්වතයක් ඇතුලේ ඉන්නේ. පේනවනේ? මේ බෑෂර් එක දාගෙන ඉන්නේ ඇතුලේ ටික රස්නේ මේ රස්නේ නෑ. හැබැයි මේක අර හොඳ කමකට තියෙන්නේ කොච්චර ඇතුලේ ගුහාවක් වුණත් මේ රස්නයක් දැනෙන්නේ නැහැ. ඒක රස්නයක් දැනෙන්නේ නැහැ.
අර මෙතනත් මේ කළ තියෙනවා කිව්වනේ. ඔව් මෙනි. කො? අර ඇතුලේනේ. උඩ මේ අම්මට සිරි. නිදන් හොරුනේ. මේක මේ සම්පූර්ණම කඩලම දාලා තියෙනවා. නිදන් හොරු ඇවිල්ලා ඉතින් මේව විනාශ කරලා දාලා තියෙනවා. මේ වෙන්නේ ඒවා ඉතින් කවුරුවත් ඇවිල්ලා බලලා මේ යන්න. ඔය අනුරාධපුර පොළොන්නරු පැත්තේ කට්ටියක් තියෙනවා. අනුරාධපුරේ පොළොන්නරු පැත්තේ කට්ටියක් තියෙනවනේ. මෙතන උඩහටක් තියෙනවා. උඩහට. මෙතන ස්වාමීන් වහන්සේලාම තාම කියන්නේ මෙතන අපේ ඉංග්‍රීසි මුඛයෙන්ට වගේ ආසනයක් තියෙනවා. ආසනයේ තමයි 18 රියම් පිළිමේ තියෙන්නේ. ඒ 18 රියම් පිළිමේ ගල් කොට තමයි මේ තියෙන්නේ. ඒ විනාශ කළානේ. විනාශ කළා දාලානේ. මේක එතන පාරලා. හාරලානේ. මෙතන හැබැයි යන්න ඕනද? පුළුවන්. කො? චිත්‍ර තියෙනවානේ. අඩුවේ අඹපු චිත්‍ර තමයි. මේ අඹපු චිත්‍රෙම තාම පෙන්වන්න කරනවා මේදී. ඇඳ බොනේ. විනාශ කරලා දාලා හින්දා දැන් පේන්නේ නැහැ ඒවා. නෙළුම් මල්ලේම තියෙනවා. නෙළුම් මල්ලේමනේ. මේ මොන රජ කාලේ තියෙනවද? මේක අනුරාධපුරනේ. අනුරාධපුර යුගයට තමයි ඇති වෙනවා කියන්නේ. මේ තියෙන නෙළුම් මල්ලේම තාම තියෙනවා. අරතන එහෙම තියෙනවද? දැන් මාමල ඉන්න හොඳයි දැන් එන්න බෑ එහෙම නිදන් කරන්න. පස්සේනේ ආවේනේ. කැටයන් තියෙනවා ඉස්සර කරමු. එහෙමද? මේ ඉස්සර කරපු කැටයන් නේ මාමේ. ගල් වල එහෙම තියෙනවා. මේ ගල් වල එහෙම තියෙනවා. ඔව්නේ. මේ හැමතැනම තියෙනවා. මෙන්න මෙතන. මෙතනක් තියෙනවා. කැටයන් එහෙම ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ මේ අකුරු වලින් ලියලා වගේ තියෙන්නේ. සව්වක්ක ඒව කියව ගන්න බෑ පොඩ අමාරුයි. මේ මෙතන නෙළුම් මල් එහෙමත් තියෙනවා මේ. පේනවනේ. අර අතන අර නිකන් හින්දු අකුරු වගේ තියන්න බල තන්දු. අර අතන හින්දු අකුරු වගේ තියෙනවනේ. සිංහල අකුරු. අර අතන තියෙන අර හින්දියෙන් තියෙන්නේ. හින්දියෙන් තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ නැති. මේක තියෙන්නේ නැති එනං එහෙම. ඒක තමයි මුන් අරගන්න කිව්වේ. ඔව්. මෙන්න මෙතනක් තියෙනවා. ඔය ඇතුළට යන්න ඇති. අපේ උන්ට ඕන බං තියෙන එක විනාශ කරලා හරි ඒක මේව කරගන්න ඕනේ. තියෙන දේ රැක ගන්න බලන්න. අර උඩ වවුල් එහෙම ගොඩක් ඉන්නවා. පේනවත් දන්නේ නැහැ වලට. ආවට කමක් නැහැ. තියෙන එක විනාශ කරලා යන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. උඩටත් හොයාගන්න කියලා තියෙනවා. එතකොට හොඳයි. ඉතින් මේ වගේ තැන් හොයාගන්නවා කියන්නේ අනාගත පරපුරට ඉතුරු වෙනවා. මෙතන වර්ෂයක් තියෙනවානේ. ඒක එච්චර පේන්නේ නැහැ නේ. මේදී බුද්ධ වර්ෂ 2436 වගේ තියෙන මේදී. ඒක ගහලා තියෙනවද? තියෙනවානේ. මෙහෙම තියෙන 36. මේ තියෙන 36 කියන්නේ බුද්ධ වර්ෂ. මේ තියෙන බුද්ධ වර්ෂ කියලා. තව උඩහටත් මේක මේ හොයාගන්න කිව්වමනේ. තියෙනවානේ. එහෙමද? ඒව හොයාගන්නේ කොච්චර හොඳද ඉතින්. බුද්ධ වර්ෂ 36. මේ 2636. 436. බුද්ධ වර්ෂය කියන්නේ ඔව් නැතුව බුද්ධ වර්ෂය කියන්නේ ඔයාලා හිතන්න කොච්චර කාලයකට කලින්ද මේක තියෙන්නේ කියලා. වසර 36කට පස්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අන්න ඒ වගේ කාලෙක තමයි මේක හොයාගන්න මේ කියන්නේ අනිවාර්යෙන් ඉතින් මේක ඇවිල්ලා හාමුදුරුවෝ භාවනා කරනවා. මෙහෙම ගොඩක් දේවල් තියෙනවනේ මං කියන්නේ ඉතින් ඇවිල්ලා විනාශ කරලා දාලා යන්න එපා. නිදන් හොරු එහෙම තියෙන ඉන්නවා. වැඩක් නෑ දැන් අතන ඔයාලා පෙන්නුවට පස්සේ දැක්කනේ. නිදන් කපන්න එක් කරලා තියෙන විකාර එහෙම කරන්න එපා. එහෙම කළා වැඩක් නෑනේ. ඒ කියන්නේ අනාගතේට බලන්න දින ගන්න නැති වෙන්නේ. එහෙම කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්.
ඇවිල්ලා බලලා ඒව විශ්වාස කරන්න මේ තියෙන්නේ කොටලා තියෙනවනේ අපි කොටපුව නෙවෙයි ඇවිල්ලා විශ්වාස කරන්න ඒව බලලා යන්න 60ක් හරි 35ක් හරි බුද්ධ වර්ෂ කියලා පේනවා හරියට පේන්නේ මේ ඊට යටින් හැබැයි යටින් ඇත්තනේ ඕනේ අර දිගට නැහැනේ අන්න මෙතන මෙන්න මෙතන පේනවා ඉතින් ඒත් හරියට පේන්නේ නෑනේ ඔව් වතුරම හොදන්න ඕනේ ඒදුවට පස්සේ පේනවා ඒක කැනින් කරද්දී අහුවෙච්ච ඒවා තමයි ඉතින් මෙතනත් මේ ශකවර්ෂ 18යි 43 වාෂි තියෙන්නේ දැක්කනේ මේ කොච්චර අතීතයක් තිබිලා තියෙද කියලා අතීතෙදි මේව විනාශ කරන්න එපා ඇත්තටම නිදන් හොරු එහෙම ඉන්නවා මේ ඒවා ජරා වැඩේව කරන්න එපා මොකද අනාගතේ බලන්න තියෙන්නේ මේවානේ අනාගතේ බලලා පිළිගන්න තියෙන්නේ මේවා අපි ඉස්සරහට යන තව ටිකක් කරමාම එක්ක යනවා ඉස්සරහට ගිහලා බලමු ටික මොනවද තියෙන්නේ කියලා ඒ පුරාවිද්‍යාවේ මාම කෙනෙක් මේ ඒ ඉස්සරහට එක්ක යනවා අපි පිහිල්ල බලමු ඉතින් මේ මාම හම්බුනේ එකක් ගොඩක් හොඳයි ඔයාලගෙත් ආසනාවට මගෙත් ආසනාවට හම්බුනේ නැත්තම් ඉතින් අපිට හොයාගන්න විදියක් නැහැ නේද නැත්තම් උඩහට ඇවිල්ලා නිකන් යාවි වැදගත් කමක් නැද්ද වදනේ නැත්තම් මේවා මෙතනින් බහලා යන්න දිග තියෙනනේ පඩි වෙලක් තියෙනනේ පඩි වෙලක් පේනවා මෙතන තියෙන්නේ කොකුණ අන්න අර තියෙන අර ගල් බැම්මක් එහෙම ඔව් අන්නේ හරියට වගේ තමයි කොකුණක් තිබිලා අන්න හරියේ හොයාගෙන නෑ තාම හොයන ගමන් එක මෙතන පඩි වෙලක් නම් තියෙනවා මෙතන යන පේන්න මේ ගොඩාක් අක්කර ගානක් ගිහිලා ඇති මම හිතන්නේ නේද දැනට තියෙන්නේ 35යි නේ දැනට මේක හතරමං මායින් වෙලා තියෙන්නේ කවියදී එහෙමද කුකුල හඳුය ගලන් මිහා අනයිබ්බ වලෙන් මිහා ඔන්නම තියෙන්නේ නේ මායිමත් තියෙන්නේ නේ අර අතන අර මොකද පේන්නේ මම ඒත් ගලක් අර අතන ගලක් වගේ ගලක් නේ මාම හම්බෙච්ච ඇල්ලෝද නැත්නම් අපි දන්නේ නැහැ නේ හොයාගන්නේ කොහොමද එහෙනම් නිකන් ඇවිල්ලා අර ටික බලලා යාවි බලලා ආයෙ කොහොම ඉස්සරහ දන්නේ නැහැ එහෙනම් මාම තනියෙන් ඉන්නවද මෙහෙදි තනියෙන් ඉන්නවානේ තර හිතන විදිහට දැම්මා අතන ආරණ්‍ය තියෙයි කියලා කිව්වා ආරණ්‍ය ගානේ කොහොමද එතන විතර පැරණි කොට නෙගිල්ල මේ අලුත හදපු කොට සාමාන්‍යයෙන් මෙතන වතුර කෝටියක් ගහලා තියෙන අන්න ඒක ඉන්න හදපු එකක්ද ඉස්සරහට වගේ එහෙමද දැන් අලුත හදපු හොදේ මේ හොදේ මොකද කවුලන්නේ ඉන්නවනේ ගොඩක් කූඩල්ල ඒ ටික අපි ඊයේ ගියා මේ අර ඉලුක්තන් ආරන්නේ කියලා තියෙන මම මායන නෑදී ගියා මේක තමයි මේ භාවනා භාවනා කරන ස්වාමීන් වහන්සේලානේ එතන භාවනා කරන කුටියක් තියෙනවනේ පේනවනේ හදලා තිබිලා තියෙනවනේ ගරා වැටලා තියෙන දැන් සේරම ඉතින් තියෙන අර ගලේ අර වතුර වේදලා යන කටාර මේදී කො කටාරම් කපලා තියෙන්නේ මෙතනනේ අම්මට සිරි කටාරම් කපලා කටාරම් මොනෝ කීයද දන්නේ තව හොයන්න ඕනනේ මෙයා තමයි ඉස්සර තිබ්බ තාක්ෂණ මේ ගමේ මේ දැන් ඔහලා කියවන්නේ වගේ ඉන්නේ මෙන්න මෙතන උම්මගා සගත දෙක අදාගෙන නෑ ගොල්ලෝගේ ආච්චි මෙහෙම කිව්වලු මේක මොකද කියලා
මිනිහා බහලා කොහෙන්ද මෙතන තියෙන මේ පේන මේ උමගත් මෙන්න මෙතන බලන්න. අඩ යට තියෙනවනේ මේ මෙතන පේනවනේ. මෙතන මොකක්ද තියෙනවනේ. පහළට මනුස්සයෙක්ට හිටගෙන යන්න පුළුවන් උමගත් තියෙනවා මේ. අර පේනවා ඉතින්. ඔව් පේනවා. මෙතන මනුස්සයෙක්ට මේ හිටගෙන ඉන්න පුළුවන්. මේ යටට යන්න පුළුවන් මා මේක තවනේ. මේ ඒතකොට යන්න තියෙන්නේ කොහෙන්ද කියලා තමයි හොයාගන්න ඕනේ. මේකට යන්න තියෙන තැන මිනිහට මිනිහා මම හුවා මේ කොහෙන්ද මේ අතෙන්දුනේ කියන්නේ. මේ යටින් යන්න පුළුවන්. එහෙමද? මේ අටින්ම ඇති මේ හැරලා බයි. කොහොමුණත් හාමුදුරුවෝ 209ක් ඉන්න තැනක් 250ක් නවන්නේ. එන ඇති ඉතින් හරි. ඕ ඉතින් අක්කර ගාන. ඕ. ඉන්න තැනක් වඩින්න තැනක් තියෙන්න වඩින්න තැනක් තියෙනවනේ. ඇති ඉතින් ඔව්. ඒක මේ නිකන් ඉන්න බෑනේ. හෙව්වොත් හම්බුවේ මාර ගොඩක් නේ හෙව්වොත් හම්බුවේ මාර ගොඩක්. මටත් හිතර මේක ඇතුලේ මේ මෙතනක් තියෙන විශාලද ගන්න. මෙතනක් තියෙනවා. ඌමයි නේ මේ. අම්මඩ සීරේ. එතනට යන්න බැරිද මම? එතනට යන්න බැරිද? එතනට අපි ගිහිල්ලා නැහැ තාම. බෑහානේ මේ හින්දා යන්න. කූඩල්ල හින්දා. ඔව්. මේ ටික නෑ නේ අතනට යන්න පුළුවන් නේ. යන්න පුළුවන්. එතනට යම්බල. ගල්මයි තියෙන්නේ මහා විශාල ගලක් තියෙන්නේ. පේනවනේ. පඩි වෙලක් තිබිලානේ. පඩි වගේ තියෙනවා. මේක අම්මා ඒකේ තියෙන කට්ටේ වගේ වතුර වතුර ගලන්න තියෙනවනේ. කටාරම් තියෙන එකෙත් මේ වතුර ගලන්න හදපුවා මේ. උඩහට තියෙනවා. මෙතන උඩහට තාම ගිහිල්ලා හොයන්න නැතුළු කැනීම් කරන්න. මෙන්න මෙතනත් වලක් වගේ තියෙනවා. තියෙනවා නිකන් ගුහාවක් වගේ. සත්තු හාරන්න. සත්තු හාර. 10ක් විතරනේ. මම ඒකයි සෙරප්පු දෙක ගාලා ලිස්තනවා ආලේ. අයි කොළ. ඒවි. අර පැත්තේ නිකන් කැලයක් වගේ තියෙනනේ අස්සට. කොළ වලට කොළ තියෙනවනේ ඒක. වෙලාවට අනේ මාම හිටියේ වැඩක් පින් අර කියා දුන්න එකට මේ අපි දන්නේ නැහැ මොකක්වත් ඉතින් ආවර නැත්තම් කවුරුත් ඇවිල්ලා නිකන් බලලයි නේ මේ හරිය තියෙනවලු මේ ටැංකියක් වගේ හරස් කරලා බැඳගෙන ඒකෙන් තමයි මේ ගම්මානේ වතුර ගන්නනේ හොයනවා නම් ඉතින් කිලෝමීටර් ගාණක් ඇවිදලා හොයන්න බෑනේ අර අතනක් ගලක් තියෙනවා ඔව් එතන තියෙනවා ඒකට නම් යන්නත් පුළුවන් වගේ නේද ලිස්සන කොළාත් ඉඳනේ ආමනේ කන්දුප නිකන් රහතන් වහන්සේලා එහෙම තාමත් වඩිනවත් දන්නේ නැහැ ඔය කැලේ ඇස්සේ එහෙම. ඒ කියන්නේ රහතුන් වහන්සේලා තාම ඉන්නවනේ. ඔව්. ඒ කියන්නේ වඩිනවත් ඇති මං හිතන්නේ. ඒ කියන්නේ මේ වගේ දැනකටනේ. මෙතන ලොකු අණුවක් තියෙනනේ. ඔව්. ඒ කියන්නේ ආපු ගමන් තේරෙනවා. මට නිකමට හිතන මේ ගල් ගුහාව ඇතුලේ ගොඩක් ඉඩ ඇති කිය. ඔව් ගොඩක් ඉඩ ඇති. මේක ඇතුලේ. අර එහාට මම ඇතිම හිතන අතනිනුත් නේ තියෙන්නේ. ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වුණා මේ දැන් මාසයකට කලින් වගේ ඇවිල්ලා මට පෙන්නේ. හරිනේ ටික ටිකනේ සේරම ටිකනේ හොයාගන්න. මෙතනින් උඩ මේ ගල්පතුලට මේ උඩට යන්න කියලා හැදුවේ. උඩට ගිහලා බලමු. උඩට යන්න බලමු. මෙතනනේ. කො? අරක. මේ පැත්තේ නගින්. ඔය පැත්තේ නගින්. මේ උඩ ගලක් පේනවා. අතන උඩමද? ඔව් අන්න අතන වැඩි දුර නෑ. එතනින් තමයි ඔය අර වතුර ලයින් එක එන්නේ. පොඩි ලින්ඩක් වගේ තියෙනවා. ඉතින් මම තියෙන්නේ. මම අර කුට්ට යනවා එන. මම අර කුට්ට යන්න. එයා ඉන්නේ කොහෙ පැත්තට හෙන් ගිහින්? පුළුවන්. පුළුවන්. මේකට බහින්න පුළුවන්.
සතුන් ඇතුළේ පොඩ්ඩක් බලන්නලු. එනම් පාරවල් තියෙනවා. පාරවල් තියෙන. දෙන්න අරහෙනු මෙතෙන්ට ඇවිල්ලා. සිරාවට අම්මට සිරි. මෙතෙන්ට මෙතෙන්ට අම්මට සිරි. වෙන්න. හරි තියෙන ගුහාව. අපිට එතෙන්ට පාරවල් තුනක් තියෙනවා. කෙලිමුඩනේ. හරි තියෙන ගල. මේදී. අපිට ඉස්සර පැත්තේ හම්බෙච්ච ගලද? මේදී ඉන්න ඉස්සර පැත්තේ හම්බෙච්ච මහා විශාල ගල්ගෙඩි. උඩල්ල. යා. මෙන්න. රබර් ගිනි. බිම තියලා තියෙන්නේ. පට්ටේ යටම හපලමු. අඩේ මන්න සිරාවට මිදුනේ මේ වගේ ප්ලේස් එකක් තියෙනවා. මම හිතන්නේ පන්සලාගේ ඉතින්. යන්න තැන නෑ බා. මෙතනට විතරයි. පොඩියට චූටි අඩි පාරක් තියෙනවා. අඩි පාර. අර ගල් උට්ට මෙයන් අපි. අර මේවා යන්න කිව්වේ. මැරෙන්න එපා. නන්දුම ෆෝන් එකේ ඉස්සරේ දිවරද? නෑ. ෆුල්ද? නෑ. එහෙනම් දාගන්න වයිට් එකනේ. ඔයයන් එහෙනම් ෆෝන් එක. ෆෝන් එක. මම මාත් එක්ක අපේ ගෙදරට යමු. ඔය ටික නැත්තම් ක්‍රියා කරගන්න වෙන්නේ අපි දාන්න. මගේ එක බං ඒ ඩ්‍රොප් වෙන්නේ නෑ බර වෙනවා අප්පා. නන්දු බෑගේද? මෙහෙම යන්න පුළුවන්. යන්න පුළුවන් මෙතනට. මෙතන පොඩි පාරක් තියෙන යන්න පුළුවන්. සිරාවට? ඔව් බය මේ හොයන්න පුළුවන් නේ. ඇයි කීයක් වගේ? ඔන්න තෙල්ල අර කුට යන්නේ ඔන්න ෆ්ලැට් ගලක් තියෙන්නේ. ඕ. වංගේ නෑ බං. අර වෙන ගල. ඒ මෙතනින් නැගින්න ගියේ කරද? නෑ මේක. හරි. මේ බලන්න. හරි තියෙන්නේ අතන. අත්තන නේද? ඒ අර අස්තර ගුණාවක් තියෙනවා. මෙන්න අර ගල උට්ටාව අපි. මාරම තැනක් මෙතන. එමාම ගිහුව පරිස්සමෙන් ගල උට්ට ගිහින් ඉන්න කියලා. අපි ඉතින් ආවා මේ ගල උට්ට. ඇවිල්ලා යන්න. උඩට යන්න බලන්න තව ටික. බණ්ඩේ දා මතකද අරේ ගිහිල්ලා? ලස්සනයි. මෙතනට ආම ඔක්කොම වෙනවා. හරි යාළුවනේ ඉතින් මෙතනින් vlog එක ඉවර කරනවා. මේ හැමාල හොඳ අත්දැකීමක් ගන්නදී. ඉතින් එන්න හැබැයි ඇවිල්ලා විනාශ කරන්න නැතුව ඔය නිදන් හරු වගේ මේව විනාශ කරන්න නැතුව ඔයාලා දැක්කම නිදන් හරු එහෙම මේව විනාශ කරලා තියෙන හැටි. ඒ වගේ විනාශ නොකර මෙතනින් ඇවිල්ලා නිදහසේ පාඩුවේ යන්න. මේ මුකුත් විනාශ කරන්න එපා. මේ මාර කැලයක් මැද්ද ඉන්නේ. මේ අක්කර ගානක් තියෙනවා මේ කැලේ. ඒ විනාශ කරන්න නැතුව හොඳට ඇවිල්ලා මේක එන්ජොයි කරලා මේ යන්න. විනාශ කරන්න එපා. එච්චරයි අන්තිමටත් ඉල්ලන්නේ. ඉතින් තව vlog එකකින් ඉම්මන්ට හම්බුනොත් මම ඉම්මන්ට vlog දාන්නම්. මම ආසයි ඉතින් ඇවිදින්න මේ මම අවුදින හැමදාම ඇවිදිනවා දැන් ඔය ගමන. මේ හැමදාම vlog එකක් හැමදාම කියන්නේ මම ඉම්මන්ට තව vlog එකක් දාන්න. ඉතින් තව vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් කවුරුත් ඉන්න. බයි.